සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම සාදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. ඩිස්කවුන්ට් සෙන්ටර් එකෙන් බඩු අරගෙන නෙස්ට් එකකට ඔන්න අපි ගියා. ඊට පස්සේ අපි දෙන්න ඕනේ බඩු අරන් එන ගමන්. ඇතුළ නම් මම වීඩියෝ කරන්න ගියේ නැහැ ගන්න බඩු. මොකද රෑට තමයි ගොඩාක් දුරට මෙහි අය shopping කරන්න එන්නේ. ඉතින් ගොඩාක් ඇතුලේ සෙනග හිටිය නිසා මම වීඩියෝ කරන්න ගියේ නෑ. ගත්ත බඩු ටික අපේ කාර් එකට දාගෙන එහෙම අපි යන්න හදන්නේ දැන්. මෙන්න මේ විදිහට තමයි ඔමාන් වල රෑට සුන්දරත්වය පේන්නේ. අපි හවස් වෙලා තමයි සාමාන්‍යයෙන් shopping කරන්න යන්නේ. හවසට ගිහිලා රෑ වෙනවා එනකොට. එතකොට ඇඟටත් තෙහෙට්ටුවක් දැනෙන්නේ නැහැ. මෙන්න ගෙනාව බඩු ටික බිම තියලා මම එකින් එක මේ සුළුට අරගෙනම පෙන්නන්නම්කෝ. ඉතින් අපේ ගෙදර ගොඩක් බඩු තියෙනවා. මාස 3කට පස්සේ තමයි අපි මේ විදිහට බඩු අරන් එන්න ගියේ. ඉතින් අවශ්‍යම බඩු ටික විතරයි අපි ගත්තේ. වීඩියෝ එක පුරාවටම රැඳිලා ඉන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. මේ ඉතින් මම ගත්ත දේවල්. එන්නකෝ මේ තියෙන්නේ සෑන්ඩ්විච් පේපර්. ඉතින් සෑන්ඩ්විච් හදනකොට අපිට සෑන්ඩ්විච් එක ලස්සනට කවර් කරගන්න පුළුවන් මේ පේපර් වලින්. ඒ වගේම තමයි මම මේ ගත්ත බැම්බු ට්‍රේ එක. ඉතින් මේ ට්‍රේ එකේ බුදුහාඳුරන්ට හැම දෙයක්ම පූජා කරන්න පුළුවන්. ඉතින් හරිම කියුට් හරිම ලස්සනයි. මම විශේෂයෙන්ම ගියේ මෙන්න මේ වගේ චූටි චූටි අයිටම්ස් ටිකක් ගන්න තමයි. ඉතින් මේ තියෙන්නේ බොඩි වොෂ්. ගේනකොට නම් ඉතින් එක සැරේ දෙකක් විතර ගේනවා. අපිට ඉතින් මේක මාස 3ක් විතර පාවිච්චි කරන්න පුළුවන්. මේ මම පෙන්නුව වැස්ලින් ක්‍රීම් එක. මේක ගොඩාක් හොඳයි ඇඟට. මේ මම ගාන ෆේස් වොෂ් එක. ඒ වගේම තමයි මේ වැක්ස් එකක්. ඉතින් මේ වැක්ස් එක උණු කරලා තමයි මැෂින් එකේ අපේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න තියෙන්නේ. මේ මෙන්න මේ භාජන දෙක ගත්තේ මම බුදුහාඳුරන්ට බුද්ධ පූජාව තියන්න. ඒ වගේම තමයි මේ ෆේෂල් ටිෂු තමයි මේක ඇතුලේ තියෙන්නේ ෆේස් මාස්ක් එකක්. ඉතින් තව මම ගත්තා ස්පොන්ජ් ටිකක් ගෙදර පිරිසිදු කරන්න. මේ තියෙන්නේ රිමූව් කරන ස්ටික් එක තමයි අනවශ්‍ය රෝම. ඊට පස්සේ මම මගේ කොණ්ඩ කටු කීපයකුත් කැඩලා තිබිච්ච නිසා ලොකු කොණ්ඩ කටු ටිකකුත් ගත්තා. මේ අපේ දුවට ගත්ත කීටැක් එක. ඊට අමතරව මම හිතුවා මගේ ෆ්‍රිජ් එකේ තියෙන බොක්ස් ටික අයින් කරලා අලුතෙන් මෙන්න මේ වගේ ලස්සන බොක්ස් ටිකක් ගන්න එළවලු දාන්න. ඉතින් මම හොය හිටිය විදිහට මට හම්බුණා. මේක ෂේන් එකෙත් තියෙනවා, තෙමු එකෙත් තියෙනවා. ඉතින් මේකේ ඇතුලේ 3ක් තියෙනවා එක සයිස් වලට. ඒක නිසා මම කේසස් දෙකක් ගත්තා. එකක තියෙනවා සයිසස් 3 බොක්ස් 3ක්. එතකොට මේ දෙකේම තියෙනවා බොක්ස් 6ක්. ඉතින් හරි කියුට්. මම ආසාවෙන් හිටියේ මේ වගේ බොක්ස් සෙට් එකක්ම ගන්න. ගොඩක් දුරට අපේ ගෙදර ටිෂු පේපර්ස් තමයි පාවිච්චි වෙන්නේ. කියන්නේ මට ගොඩක් දුරට කුස්සියේ වැඩ කරනකොට වතුර චුට්ටක් හැලුණත්, සින්ක් එක උඩ හැලුණත්, මේස උඩ හැලුණත්, කිචන් ටොප් එක උඩ හැලුණත් ඉතින් මට ටිෂු වලින් පිහ දාන එක හරි ලේසි. ඔන්න ඉතින් අපේ දුවට ගෙදරට අඳින්න තමයි මේ ඇඳුම් ටිකක් ගත්තේ. ඊට අමතරව මටත් ටී-ෂර්ට් දෙකක් විතර ගත්තා. මෙන්න මේ දෙක ගත්තේ මට. ඉතින් හරියම සනීපයි මේවා. ඇඟට. ඉතින් මේ දවස්වල අපිට හොඳටම රස්නියනේ. රස්නියට ඔරොත්තු දෙන විදියට අඳින්න ඕනේ. කොහොමත් මම එළියට යනකොට අත් කපපුව අඳින්නේ නෑ මේ රටේ. අත් දිගට තමයි අඳින්නේ. ඉතින් ගොඩක් දුරට කොටට අඳින්නෙත් නෑ මම මෙහෙදි ගේ ඇතුළට ඇඳට එළියට කොටට අඳින්නෙත් නැහැ. ඉතින් මේ ටී-ෂර්ට් එක ගත්තෙත් අපේ දුවට හරි ලස්සනයි. මේවා ඇත්තටම හරිම සැහැල්ලුයි. මේ තියෙන්නේ බතික්. ඉතින් මේ බතික් ඇඳුනොත් හරිම සැහැල්ලුයි. දැක්ක අතරේ ගත්තා. ඉතින් මං හැමදාම ඔයාලට කියනවනේ අපේ හස්බන්ඩ් කියනවා දැක්කහම දැක්ක වෙලේ ගන්න කියලා. ඉතින් ඒ හින්දා ගත්තා. මෙන්න ටී-ෂර්ට් එකක් නම් අපේ දුවට ගෙදරට අඳින්න තමයි මේ ඇඳුම් ටික අපි ඔක්කොම ගත්තේ. ඉතින් එක වගේම ටී-ෂර්ට් දෙකක් ගත්තා. දුවටයි මටයි දෙන්නටම.
මේ ටී-ෂර්ට් එකම ඇත්තටම හරීම ඇඟට සැහැල්ලුයි. ඒ හින්දා තමයි මම ගත්තේ. ගෙදර මේ මල් ළඟ තියෙන ඒවත් දැන් ගොඩක් ටිකක් පරණයි වගේ. ඉතින් මේ දවස්වල මං කියවනේ අපිට සමයක තියෙන්නේ කියලා. ඉතින් ගොඩාක් ඇඟට ඔරොත්තු දෙන, දාඩියට ඔරොත්තු දෙන ඇඳුම් තමයි අඳින්න ඕනේ. ඉතින් මේව නම් ගත්තේ ගෙදරට අඳින්න දුවට. ඉතින් අපේ මහත්තයාට සපත්තු දෙකකුත් ගත්තා. ඒ වගේම තමයි මට හිතුණා අපේ කාමරේට තියෙන කර්ටන් ටික ගලවලා අලුතෙන් මේ වගේ කර්ටන් ටිකක් දාන්න. ඉතින් මං කර්ටන් දෙකකුත් ගත්තා. දැන් මම ඔයාලට පෙන්නන්න යන්නේ බුදුහාඳුරන්ට මම බුදු කුටියක් හදනවා අලුතෙන්. ඒ කියන්නේ අපේ ගෙදර බුදු කුටිය තියෙන තැන ටිකක් කියන්නේ උස තැනක තියෙන. මං හිතුවා ඒක පහලින් හදාගන්න. මේ තියෙන්නේ බුදුහාඳුරන්ට ගෙනාව ලයිට් සෙට් එක. ඉතින් ඒක හරියම ලස්සනයි. මේකේ එක එක මල් ಜಾති තිබුණා. මම ගත්තේ රෝස පාට. මේ තියෙන්නේ මම ගත්ත මැෂින් එක වැක්ස් එකම උණු කරන්න පුළුවන් මේක කරන්ට් එකට ගහලා. ඉතින් අර මම පෙන්නපු වැක්ස් ටික මේකට දාලා උණු කරලා තමයි ගන්න අරගෙන රිමූව් කරන්න තියෙන්නේ. මෙන්න මේ ට්‍රේ එක ගත්තෙත් මම බුදුරජාණන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාව තියන්න තමයි. මේක ඉතින් ගෝල් කළා හරියම ලස්සනයි. දැක්කාම ගන්න හිතුණා. ඒකට ලොකු ගාණක් නැහැ. රියල් 1යි ගාණක්. මේ කාපට් එක තනකොළ වගේ. ඉතින් ඒකයි තව කාපට් එකක් ගත්තා මම බුදුරජාණන් වහන්සේගේ ඒ හදන තැන පහළට බිමට දාන්න. මම ඒක හදලා ඔයාලට ලස්සනට වීඩියෝ එකක් අරගෙන එන්නම්කෝ. ඉතින් මේ තියෙන කප් ගත්ත ඇතරම හරිම ලස්සනයි. අපේ ගෙදර ගොඩක් කප් තිබුණා. ඉතින් බිම වැටිලා පොඩි ඩැමේජ් වෙලා සමහරලාට හොදන්න යනකොට කැඩිලා එහෙම ගොඩක් දැන් අඩු වෙලා. ඉතින් අවශ්‍ය වෙලාවෙදි කෝප්පයක් කැඩුනොත් ගන්න නැති නිසා මම කීපයක්ම වැඩිපුර ගෙනත් තියාගන්න හිතුවා. ඉතින් මෙන්න මේ චූටි කියුට් වීදුරු කප් දෙක නම් බුදුහාඳුරන්ට ගත්තේ බුද්ධ පූජාව තියන්න. මේ ඕල්වේස් පෑඩ් එක නම් ඇත්තටම හරිම හොඳයි. ඉතින් ඒ හින්දා ඒකෙනුත් පැකට් එකක් ගත්තා. තව ගෙදරට අවශ්‍ය කරන දේවල් ඔන්න මම ගෙනාව දේවල් පෙන්නන්නම්කෝ ඔයාලට වෙන වෙනම තියලා. ඉතින් මේ දවස්වල ලංකාවේ ගොඩාක් සුළඟත් එක්ක හයියෙන් වහිනවනේ. ඉතින් අපේ ආදරණීය ගොඩාක් අයට වැස්සෙන් සහ සුළඟෙන් ගොඩාක් කරදර සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම ඒ අයට දළදා සමිඳුන්ගේ පිහිට රැකවරණය ප්‍රාර්ථනා කරනවා. කිසිම කරදරයක් අනතුරක් සිද්ධ වෙන්න එපා කියලා. ඒ වගේම තමයි විශ්ව මාතාවත් සොබාදා මාතාවටත් මම නිතරම කියන දෙයක් තමයි දුකටපත් වෙලා ඉන්න හැමෝටම ඒ අයගේ පිහිට ප්‍රාර්ථනා කරනවා මම නිතරම. ඉතින් මම බුදුදහම එක්ක ජීවත් වෙන කෙනෙක්නේ. ඉතින් මමත් ඇත්තටම රැට නිදා ගන්න යනකොට උනත් මම හැමදාම කියන දෙයක් තමයි මේ ලෝකේ යම්කිසි සත්‍යයක් මිනිසෙක් දුක් විඳිනවා නම් ඒ මිනිසයාට විශ්ව මාතාවගේ සෝබාදා මාතාවගේ පිහිට රැකවරණය ලැබෙන්න ඕනේ. බුද්ධ රත්නයේ පිහිට ලැබෙන්න ඕනේ කියලා තමයි මම ආශිර්වාද කරගෙන නින්දට යන්නේ. ඉතින් මෙන්න මේ දේවල් තමයි මම ගත්තේ. මම නම් වශයෙන් නම් කියන්න යන්නේ නැහැ. ඉතින් විශේෂයෙන්ම ඔයාලට කියන්න ඕනේ මේ සුදු ලුණු එක මම මාස 3-4ක් පාවිච්චි කරනවා ගෙනාපුවාම. මේ ගෙනත් තියෙන බිත්තර කේස් එක නම් ඉතින් අපිට මාසයක්වත් පාවිච්චි කරන්න බෑ. බිත්තර ඉතින් මාසෙට කේස් 3ක් විතර යනවා. පොල් පේනව නේද අපිට තියෙන පොල් වල ප්‍රමාණය. ඉතින් ලංකාවේ නම් ලොකෝ පොල් ඇති. මම ඉතින් මේ විදිහට පොල් 6ක් විතර ගෙනල්ලා ඒ 6 ඉවර වුණාම නැවතත් ආයේ ගේනවා. මේ සුදු ලුණු පැකට් එකට රියල් 1.900 ගාණක් නැත්තම් 700 ගාණක්. ඔව් ඒ කියන්නේ ලංකා මුදලින් නම් 1000 ගාණක් වගේ තමයි. මේ රතු ලුණු ටිකට නම් පයිසා 900 ගාණක් වෙන්න ඕනේ. රතු ලුණු නම් ගණන් අඩු වෙලා තිබුණා. ඉතින් මං කියලා තියෙනවනේ ලොකු ලුණු එහෙම තමයි ගොඩාක් දුරට වැඩිපුර මට ගෙදර ප්‍රයෝජනෙට වැඩිපුරම යන්නේ. ඉතින් ඔන්න මම අලිපේරත් ගෙනාවා. ඉතින් මේ එළවලු ටිකක් තමයි ගෙනාවේ මම ලංකා කඩෙන් ගේනකම්. නෙස්ටෝ එකේනුත් ගේනවා එළවලු. මොකද ලංකා කඩේ නැති එළවලු මම නෙස්ටෝ එකෙන් ගේනවා.
ඒ වගේම පළතුරු ටිකකුත් ඔන්න මම ගත්තා. ඉතින් මේ තියෙන්නේ අඹ, ඒ වගේම ඩ්‍රැගන් ෆෘට්ස් ටිකක්, කෙසෙල් ගෙඩි වගේම අලිපේරත් මම ගත්තා. මේ අලිපේර උගන්ඩ. හරිම රසයි ඒ අලිපේර. ඉතින් ඊට අමතරව මම මේ චූටි ඇපල් ගේන්නේ ඇයි දන්නවද? ලොකු ඇපල් ගෙනපුවාම ගොඩක් දුරට අපිට නිතරම කැවෙන්නේ නැහැ. මේ චූටි ඇපල් ගෙඩියක් ගත්තාම එක්කෙනෙකුට ඇති වෙන්න කන්න පුළුවන්. ඉතින් ඒ හින්දා තමයි මම තෝරලා බරලත් ඇපල් ගන්නෙ. ඇපල් ගන්නකොටත් මම පොඩ්ඩක් විතර අර පොල් ගෙඩියට ගහන සද්දෙන්නේ ටට්ටක් ගාලා අන්න ඒ සද්දේ තියෙන ඇපල් තමයි මම ගොඩක් දුරට ගන්නෙ. ඒවා අලුත් ෆ්‍රෙෂ්. ඉතින් මීට අමතරව මම ගත්ත දේවල් තමයි මේ තියෙන්නේ. මමට ආස හිතුණා ඩුබායි වට්ටක්ක. මං කන්නෙම නෑ ඒක ටිකක් අර පැණි රස හින්දා. ඒ වුණාට මට චූටි එකක් ගන්න හිතුණා උයන්න. ඉතින් ඩුබායි වට්ටක්කා, කරිමාළු මිරිස්, මඤ්ඤොක්කා, කැරට්, ඒ වගේම මම ගත්තා මාගරීන් පැක් දෙකක්ම. ඊට පස්සේ මම මිදි ටිකකුත් ඔන්න ගත්තා. තව ඉඟුරු චුට්ටක් විතර ගත්තා, බණ්ඩක්කා ටිකක් ගත්තා. එතකොට ලුණු කොළ, ඒ වගේම ගෝවා මල්, අමු මිරිස් ටිකක් ගත්තා, නයි මිරිස් ටිකක් ගත්තා. ඉතින් මේ ටික මේ අපිට මාසෙටම නෙවෙයි. මම දැන් තාම ලංකා කඩේට ගියේ නැහැ එළවලු ගේන්න. එයාලට කෝල් කරනකොට කිව්වා මේ අවුරුද්ද එන නිසා මේ සතියේ නෑ. ඊළඟ සතියේ තමයි තියෙන්නේ කියලා. ඉතින් මං ඊළඟ සතියේ ලංකා කඩෙන් ගෙනාව එළවලුත් ඔයාලට අරන් එන්නම්කෝ. ඉතින් මල් ළඟ තියෙන්නේ මෙන්න මේ රතු පාටට හුරු බොක්ස් තමයි ෆ්‍රිජ් එකට දාන. මම දැන් ඒවා ටික අයින් කරලා අර මං ඔයාලට පෙන්නපු අලුතෙන් ගෙනාව බොක්ස් ටික ගන්නවා. මේ තියෙන්නේ මම ගෙනාව නැචරල් ප්ලාන්ට්. එතන ප්ලාන්ට්ස් ගොඩක් තිබුණා. ඒ වුණාට හිත ගියේ මට මේ දෙකට. ඉතින් මේ පැලයක් රියල් 1 ගාණක්. එකක් නුග පැලයක්, අනිත් එක සුදු පාට මලක් පිපෙන අලකොළ జాතියක්. මේ දෙකම ඉන්ඩෝ ප්ලාන්ට්ස්. ඉතින් ඔන්න මම ගෙනාව බඩු ටික අස් කරලා කිචන් එකේම හොඳට පිරිසිදු කර ගන්නවා. සාමාන්‍යයෙන් මගේ එක පුරුද්දක්. බලන්නකෝ මගේ කිචන් එක. මගේ වීඩියෝ එක පුරාවට රැඳිලා හිටපු ඔයාලට ගොඩාක් ආදරේ, ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ බලන්න කැමති නම් එන්න මේ පැත්තට. ඔයාලා හැමෝටම දළදා සමිඳුන්ගේ ත්‍රිවිධ රත්නයේ පීඨ ආශිර්වාදය ලැබේවා. අලුත් දවසක අපි එනම් මුණ ගැහෙමු.